සමහර ඩේටා හැංගුවට ඒ කාලේ හැංගුවට දැන් දත්ත හංගන්න බෑ. දැන් ඩේටා ඔක්කොම එළියට එන්න පටන් අරන් තියෙන්නේ. එකෙන් එකෙන් තමයි පොට්ටු වී යන්නේ. ඒවා පෞද්ගලික කාරණා නෙවෙයි. මේ රටේ පොදු මහ ජනතාවගේ දේපල, මුදල්, බදු මුදල් ආදී වංචා කරා නම් ඒවා මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. මේ නාමල් මන්ත්‍රීතුමා පොඩ්ඩක් අහගෙන යනවද? ඈ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. මේ කියලා පරින්න නැතුව පොඩ්ඩක් ඉන්න. එන්න. ඔව් ගෙන්නලම කියන්න ඕනේ. මේ අද අපි සාකච්ඡා කරන්නේ පසුගිය කාලේ ඔබතුමාලගේ ආණ්ඩුව විසින් ගෙන ආපු පනතක්. ඒකට සංශෝධන. දැන් නාමල් මන්ත්‍රීතුමා කිව්වා ඒ කාලේ මේ පනත සම්බන්ධයෙන් අපි විවේචනාත්මක කතා කළා. අද මේ ගැන කතා කරන එක සතුටුයි කියලා. ඔව් විවේචනයක් තියෙනවා විවේචනය කරනවා. කතා කරනවා. ඒක නිවැරදි කරගන්න. ඉතින් ඒ කාලේ ගෙන ආපු පනතේ අඩුපාඩු නිවැරදි කරන්න තමයි අද මේ සංශෝධන ඇතුළත් කරලා අපි ගේන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි කියන්න කැමති සමහර ඩේටා හැංගුවට ඒ කාලේ හැංගුවට දැන් දත්ත හංගන්න බෑ. දැන් දත්ත එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ හංගගෙන සෙල්ලම් කරාට කැරම් බෝඩ් එකේ දැන් රෙඩා පොට් කරන්නේ අපි රෙඩා පොට් කරන්නේ අපි. එහෙනම් අපිට කියන්න තියෙනවා ඉස්සරහටත් ක්‍රීඩාව හොඳට කෙරීගෙන යනවා කියලා. එහෙනම් മന്ത്രിතුමා තේරුම් ගන්න දැන් ඩේටා ඔක්කොම එළියට එන්න පටන් අරන් තියෙන්නේ. එකෙන් එකෙන් තමයි පොට්ටු වී යන්නේ. එහෙනම් අපි කියන්න කැමති මේ රටේ ඉතිහාසයේ දැන් පනතෙන් එහා ගිහිල්ලා කතා කරපු නිසා අපටත් ඒක යම් කරුණු දක්වන්න ඕනේ රට හමුවේ. මොකද මෙතන කතා කරන කරුණු රටට යනවා. අපි දන්නවා කිසිම දත්තයක් පදනම් කරගන්න නැතුව පහුගිය ඉතිහාසයේ රට කරපු නිසා රටේකින් විඳපු මේ රටේ ජනතාව විඳපු දේවල් අපි දන්නවා. ඔබතුමාගේ කතාවේදී කිව්වා සමහර පෞද්ගලික කාරණා හෙළිදරව් කරලා යම් අපහසුතාවයන් වලටපත් වුණා කියලා. ඒවා පෞද්ගලික කාරණා නෙවෙයි. මේ රටේ පොදු මහ ජනතාවගේ දේපල, මුදල්, බදු මුදල් ආදී වංචා කරා නම් ඒවා මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ වගේම මේ රටේ නීතියට අනුව ඒවා නීතිය හමුවට පමුණවන්නත් අයිතියක් තියෙනවා. එහෙනම් ඉතිහාසයේ ওই බොහෝ දේවල් ඔබතුමාලා මේවා වහගෙන තිබුණේ. නීතිය පැත්තකට දාලා වහගෙන තිබුණේ. ඒවා දැන් අපිට තියෙනවා මේ රටේ ජනතාවට බැඳිච්ච අයිතියක්. අපි ජනතාවට වෙච්ච එකකතාවයක් තියෙනවා. ඒවට අනුව ඒ සියලු තොරතුරු දත්ත දැන් එළියට ගන්නවා විතරක් නෙවෙයි. ඒ දත්ත පදනම් කරගෙන අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එහෙනම් මේ රටේ ජනතාවට අපි එකඟතාවයක් දීලා තියෙනවා. ජාතික ජනබලවේගයේ රජයේ හැටියට මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරලා මේ රටේ ජනතාවට ඒ තත්ත්වය උදා කරනවා කියලා. ඉතින් ඒවා අරමුණු කරගෙන තමයි නවෝත්පාදනය ගේන්න, ඩිජිටල් කරණය මේ රට ගේන්න අපි මේ රටේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් හැටියට ගෙන ආපු ඔය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වගේම ඩිජිටල් කරණයක් ගෙනාවේ. ඒ සඳහා වෙච්ච ශක්තිය තමයි අපි මේ අනපනත් වලින් සකස් කරගන්නේ. එහෙනම් ඒවා සකස් කරනකොට ඔබතුමාලාගේ කාලේ වගේ අකටයුතුකම් කරන්න අපි සූදානමක් නැහැ. මේ රටේ ජනතාවගේ රැකිය යුතු පෞද්ගලිකත්වය රකින්න මේ පනත් තරහා අපි ඒ අඩුපාඩු සකස් කරලා අදාළ නීති රීති මේ මොහොතේ සම්මත කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ ජීවිත බොහෝ දුක්ඛිත තත්ත්වයට පත් කරපු මේ රටේ කර්මාන්ත ව්‍යාපාර අකර්මණ්‍ය කරපු ඒ ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න ඕනකම තියෙනවා. ඒ හින්දා මේකට අදාළ කාර්ය මණ්ඩල නෙවෙයි අනෙකුත් කාර්ය මණ්ඩලත් අපි මේ රටේ පත් කරන්න සූදානම්.